Good evening, everyone, and welcome to Open News. Tonight, we're diving deep into the headlines that truly matter beyond the surface. We've got some fascinating perspectives lined up, questioning the narratives you might be hearing elsewhere. Because here, we believe an informed public is a questioning public. Stay with us. You won't want to miss this. අයිබෝවන් අදත් ඔබ සියලු දෙනාම ඉතාම ආදරෙන් පිළිගන්නවා ඕපන් නිවුස් වැඩසටහනට. ඉතින් ඔබ දන්නවා අපේ ඕපන් නිවුස් කියලා කියන්නේ අපි අලුතෙන්ම ආරම්භ කරපු YouTube channel එක. මේ අද අපේ දෙවනි වැඩසටහන. අපේ ඕපන් නිවුස් YouTube channel එකෙන් ඔබට මීට දින දෙකකට පෙරදී වැඩසටහනක් අරගෙන ආවා. ඒ වැඩසටහන අපි දැක්කා ඔබ බොහෝ දෙනෙක් එය නරඹලා තියෙනවා. ඒ වගේම ඔබ සජීවී ලෙස අපිත් එක්ක සම්බන්ධ වෙලා අපට ඔබේ ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. බොහොම ස්තුතියි ඒකට. ඒ විතරක් නෙමේ අපි දැක්ක බොහෝ දෙනෙක් අපේ subscribe කරලා තියෙනවා. අපි විශ්වාස කරලා අපේ channel එක subscribe කරපු ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් අපි කියනවා මේ channel එක බලන සියලු දෙනාම එකතු වෙන්න අපිත් එක්ක subscribe කරන්න, රැඳී සිටින අපිත් එක්ක අපි කතා කරමු ශ්‍රී ලංකා ඉතිහාසයේ විශේෂයෙන්ම දේශපාලන ඉතිහාසයේ සිදු වූ වංචා සහ දූෂණ මිනීමැරුම් ඝාතන පිළිබඳව. ඉතින් අපි මේ වැඩසටහන පටන් ගත්තෙම පළවෙනිම ලිස්ට් එකේ අපි හිටියේ රාජපක්ෂලා. එතකොට අපි හිතුවා රාජපක්ෂ පවුලෙන් පටන් අරගෙන මේ වැඩසටහන් ඉදිරියට අරගෙන යන්නට ඕන කියලා. ඔබට අපි පළවෙනි වැඩසටහනෙන් ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුම් වල තිබුණු රුපියල් කෝටි 93000ක් පිළිබඳව කතා කිරීම තමයි ඒ වැඩසටහනේ අන්තර්ගතය වුණේ. ඉතින් අද අපි හිතුවා මහින්ද රාජපක්ෂ මහතා නෙමෙයි ඒ පවුලේ දෙවන මූලිකයා වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිළිබඳව කතා කරන්න. ඉතින් අද ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිළිබඳව කතා කරනකොට ඔබ මීට පෙර රාජපක්ෂ පවුල පිළිබඳව අපි මේ කියන තොරතුරු දැනගෙන ඉන්නටත් ඇති. සමහර විට අලුත් තොරතුරු වෙන්නටත් පුළුවන්. අපේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ අපි ඔබට නිරන්තරයෙන් දැනුවත් කරනවා මේ කාරණා පිළිබඳව. ඇයි අපි එහෙම කරන්නේ? ඒකටත් මූලික හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? මොකද අපිට ඇහෙනවා විශේෂයෙන් මාධ්‍ය වලින්, සමාජ මාධ්‍ය වලින් රාජපක්ෂ පවුලේ ඉන්න බොහෝ දෙනෙක් කියනවා ඒ අය කිසිම වරදක් කරලා නැහැ, හොරකමක්, වංචාවක්, දූෂණයක් කරලා නැහැ, අක්‍රමිකතාවක් කරලා නැහැ කියලා. හැබැයි අපි කියනවා නෑ එහෙම කරලා තියෙනවා කියලා. එතකොට ඒ නිසා තමයි අපි දත්ත සහිතව මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි හිතනවා ඔබට බාර කරනවා ඒවා සංසන්දනය කරලා බලන්නත් කියලා. අනෙක් පැත්තෙන් තමයි රාජපක්ෂවරුන්ගේ විශේෂයෙන්ම තිබිච්ච එක රාජපක්ෂවරුන් නිතර පසුගිය කාලය තුල කියපු දෙයක් තමයි ඔවුන්ට ඉන්න හිටින්නවත් ගෙයක් නෑ කියලා කියන එක. එතකොට ඔබට මතක ඇති පහුගිය දවස්වල ඔය රාජපක්ෂ පවුලෙන් තිබුණ ලොකුම පැමිණිල්ල නැත්තම් අර අඳෝනාව තමයි ඔවුන් මොනතරම් දේශපාලනය කරත්, ඔවුන් මොනතරම් රටට, ජාතියට සේවය කළත් ඔවුන්ට ඉන්න හිටින්නවත් ඔවුන්ගෙම කියලා ගෙයක් නෑ කියන පැමිණිල්ල අපි දැක්කත් පහුගිය කාලය පුරාවට මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. හැබැයි අපි කියනවා නෑ ඒක එහෙම නෙමෙයි, ඒක බොරු. ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ජීවත් වෙන්න ඔය කියන ගෙවල් දොරවල් තියෙනවා කියලා. මෙන්න මෙතනදී විශේෂයෙන්ම ඔවුන්ට තියෙන කොළඹ තියෙන ගෙයක් පිළිබඳව අපිට මතකයි කතා කළා. ඉතින් මේ තොරතුරු ඇත්තටම ඔබ මීට කලින් අහලා ඇති, දැකලා ඇති රූපවාහිනී මාධ්‍යවල, සමාජ මාධ්‍යවල. අපි නැවත කරන්නේ ඒ දේවල් ඔබට නැවත ඉදිරිපත් කරලා ඒ ඉතිහාසය හාරලා උසලා ඒ ඉතිහාසය හරියටම ඔබට අවබෝධ කරගන්නට උදව් උපකාර කරන එක. අන්න එතකොටනේ ඔබට පුළුවන් වෙන්නේ නිවැරදි තීරණ ගන්න. ඉතින් ඔය ගෙවල් පිළිබඳව කතාවට නැවත ගියොත් කොළඹ ඔවුන්ට තියෙන සුපිරි නිවාසයක් පිළිබඳව විශේෂයෙන්ම ශිරන්ති රාජපක්ෂගේ නමට මීට පෙර ඔය
ඊතලයේ YouTube channel එකේ ශ්‍රීලාල් ප්‍රියන්ත මහතා විසින් කතා කළා. ඉතින් අද අපි හිතුවා අපේ සම්පත්දායකයා විදිහට එතුමාම සම්බන්ධ කරගන්නට මේ පිළිබඳව කතා කරන්නට. අද අපි අපේ වැඩසටහන සම්බන්ධ කරගන්න සම්පත්දායකයා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවිද ශ්‍රීලාල් ප්‍රියන්ත මහතා Zoom තාක්ෂණය ඔස්සේ ස්විට්සර්ලන්තයේ සිට ශ්‍රීලාල් ප්‍රියන්ත මහතා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝවන් ඔබට. අයිබෝවන්. ශ්‍රීලාල් ප්‍රියන්ත මහතා අපි පසුගිය දවසේ පළවෙනි වැඩසටහන ඕපන් නිවුස් වලදී කතා කළා මහින්ද රාජපක්ෂ මහතාගේ කෝටි 93,000ක් වන ගිණුම පිළිබඳව රුපියල් කෝටි 93,000ක්. ඉතින් අද අපි ඇත්තටම මාතෘකාව විදිහට අරගෙන තියෙන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මියව. ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමින් කොළඹ තියෙන සුපිරි නිවසක් පිළිබඳව තමයි අපි ඔබත් එක්ක කතා කරන්න යන්නේ. හැබැයි මේකත් හරි විවාදාපන්න මාතෘකාවක්. මොකද ඔබ අපිට මතකයි වැඩසටහනකදී ඉදිරිපත් කරනවා මේම නිවසක් ඔවුන්ට තිබෙනවා කියලා. හැබැයි ඔවුන් කියනවා නැහැ කියලා. එතකොට ඇත්තටම ඔබ කියනවා තියෙනවා කියලා. අපි ඒ නිසා හරියටම මේ පිළිබඳව අද කතා කරමුද? මොකක්ද මේ කොළඹ තියෙන සුපිරි නිවාසය සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඒ පිළිබඳව තියෙන ප්‍රශ්නය? බොහොම ස්තුතියි ඔබට. ඇත්තටම ඔබ ප්‍රකාශ කර ආකාරයට ශිරන්ති රාජපක්ෂ නමින් කොළඹ සුපිරි නිවසක් තිබෙන බවට මම මීට මාස කිහිපයකට පෙර අනාවරණයක් කරා. ඒ අනාවරණය කිරීමට මූලික හේතුව තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ විජේරාම නිවසේ නිල නිවසේ තමයි සිටියේ. ඒ කියන්නේ රජයට අයත් නිල නිවසේ. ඉතින් ඔහු විශ්‍රාම ගියාට පස්සේ නිල නිවසේ සිටිද්දී වත්මන් ආණ්ඩුව ගන්නා ලද ප්‍රතිවත්මීය ක්‍රියාවලියකට අනුව විශ්‍රාම ගිය ජනාධිපතිවරුන් සියලු දෙනාටම තිබෙන වරප්‍රසාද කප්පාදු කිරීමට පියවර ගත්තා. ඒක මේ ආණ්ඩුව ජනතාවට දුන්නු ප්‍රතිඥාවක් මැතිවරණ කාල පරිච්ඡේදය තුල. ඉතින් කොහොම වෙතත් විජේරාම නිවසෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාට එළියට යෑමට සිදුවීමට අවස්ථාවේදී ඔහු සහ ඔහුගේ පාර්ශව නිරතුරුව ප්‍රකාශ කළ දෙයක් තමයි මේ තමන් දේශපාලනින් කිසිදු මුදලක් සම්බ කරගෙන නැහැ, කිසිදු දූෂණ වංචාවක් අක්‍රමිකතාවක් කරලා නැහැ. ඒ විතරක් නෙමේ තමන්ට ඉන්න හිටින්න කියලා අද වෙනතුරුත් ගියක් දොරක්වත් නැති බව තමයි ප්‍රකාශ කරේ. අනේ අවස්ථාවේදී මම පැහැදිලිවම ප්‍රකාශ කරා නෑ ගියක් දොරක් තිබෙනවා. ඒක සාමාන්‍ය ගියක් නෙමෙයි. ඔය කියන විජේරාම නිවසටම ඔබ්බෙන් මීටර කිහිපයක් ඔබ්බෙන් තමයි තවත් සුපිරි නිවසක් තිබෙනවා කියන එක. ඒක ඉතින් පැහැදිලිම ගත්ත අනුව මම ප්‍රකාශ කරා. මොකද මම අර ඩුබායි ගිඩුබේ රුපියල් කෝටි 93,000ක පමණ මුදලක් ඔවුන්ගේ පවුලට තිබෙනවා කිව්වම ඒක ආන්දුකට ලක් වුණා වගේම ඒ නිවස පිළිබඳවත් හෙළිදරව් කිරීමේදී විශාල ආందోලනයක් රට තුල ඇති වුණා. දැන් මම ඔබට ප්‍රකාශ කරන්නම් මේ කරුණු සමහර දේවල් බොහෝ දුරට ජනතාව දන්නවා. නමුත් ඇත්තටම අර ඔබ ප්‍රකාශ කළ ආකාරයට මේවා නැවත නැවතත් ජනතාවගේ අවධානයට ලක් කිරීම ඉතාමත් වැදගත්. ඒකට මූලික හේතුවක් තමයි මොකද මේ මහින්ද රාජපක්ෂගෙන් පසු ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් 2029 දී සිහින දකින්න උත්සාහ කරන්නේ නාමල් රාජපක්ෂ මහත්මයා. ඉතින් නමුත් ඔහුත් බරපතල දූෂණ වංචා අක්‍රමිකතා අයුතු ක්‍රියා සම්බන්ධයෙන් නඩු හබ වලට කොටු වෙලා හිරේගි මේ සිරගත වෙලා දැන් නඩුවට ඉන්න පුජ්‍යලෙක්. ඉතින් එවැනි පුජ්‍යලයෝ අපරාධකාරයෝ මූල්‍ය අපරාධකාරයෝ රටේ ජනාධිපති ධූරයට පත් වෙනවා කියන්නේ රට තවත් බංකොලොත් තත්ත්වයකට දිශාවකට ගමන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ තත්ත්වය ජනතාව අවබෝධ කරගත යුතුයි. ඒ නිසා මේ රාජපක්ෂ පවුලේ ඉතිහාසයේ සිට අද වෙනතුරු ඒ සැඟවුණු දේවල් ඔබ දන්න දේවල් නොදන්න දේවල් අර ඔබ කිව්ව ආකාරයටම අනාවරණය කිරීම ඉතාමත් වැදගත්. මොකද අපේ රටේ ජනතාවට අපි අර පැරණි කියමනක් තිබෙනවා දින 14ක් එහෙම නැත්නම් සති දෙකක් ගියාට පස්සේ බොහෝ දේවල් අමතක වෙනවා කියලා ඉවරලා. නිසා මේවා අපිට නැවත නැවතත් යට ගියාව හෝ දන්න කරුණු හෝ නැවත ඉස්මතු කරලා ගැනීමට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔබ කිව් ආකාරයට ගේ ඇත්තටම එවැනි සුපිරි නිවසක් තිබෙනවා. මහින්දලාට ඔය දේශපාලනයෙන් කොයි ආකාරයට මේ නිවස ගත්තාද කියන එකත් මම ඔබට ආරම්භ වශයෙන්ම ප්‍රකාශ කරන්නම්. එතකොට මේගොල්ලන්ට මේ නිවසක් තිබියදී පදිංචි වෙන්න හොඳ සුපිරි ස්ථානයක් තිබියදී තමයි අනේ අපිට නිවසක් නෑ යන එන මන්නේ අපි ආණ්ඩුව පේමන්ට් එකට ඇද දැම්මා. දැන් කොහෙද අපි යන්නේ? අර ජනතාවගෙන් අනුකම්පාව දිනා ගැනීම සඳහා
එවැනි දේවල් ප්‍රකාශ කළ බවක් අපි දැක්කා. ඉතින් දැන් මම ඔබට ප්‍රකාශ කරන්නම් මේ කියන නිවස කොහෙද තියෙන්නේ? ඒක කොයි ආකාරයටද ගත්තේ? ඒක දැන් තිබෙන තත්ත්වය කොහොමද කියන එක ඔබට දැන් මම පැහැදිලිව ප්‍රකාශ කරන්නම්. දැන් මහින්ද රාජපක්ෂ 2001 දී ඒ කියන්නේ එවකට ජනාධිපති ධූරය දැරුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. ඉතින් මේ 2002 මැතිවරණයෙන් පස්සේ මේ 2001 12 වෙනි මාසේ 5 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයක් ලැබුවා. මේ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරා. ඒ ජයග්‍රහණය කරාට පස්සේ විපක්ෂ නායකයා වශයෙන් පාර්ලිමේන්තුවට ආවේ මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ ආවට පස්සේ විපක්ෂ නායක කියලා ඔහුට නවාතැන් ගැනීම සඳහා නිල නිවසක් ඒ අවස්ථාවේ තිබුණේ නැහැ. අන්නේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ එවකට හිටපු අගමැතිවරයාට ප්‍රකාශ කළා තිබෙනවා මට හොඳ නවාතැන් ගැනීම සඳහා නිවසක් ලබා දෙන්න කියලා. නමුත් ඒ අවස්ථාවේ ශනිකව රජයට ඔහුට අවශ්‍ය නිවසක් ලබා දීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ පොරොන්දු වුණා තමාට මං හොඳ නිවසක් මේ తాවකාලිකව හෝ ලබා දෙනවා මේ පදිංචියට කියන එක. ඉතින් ඒ අනුව මේ රනිල් වික්‍රමසිංහගේ හොඳම ව්‍යාපාරිකයෙක් හිටියා ඔහුගේ හිතවතෙක් හිටියා මේ ව්‍යාපාරික ලෝකයේ දේශපාලන ලෝකයේ ඊටමත් කවුරුත් දන්නා චරිතයක් තමයි ප්‍රභාත් රවීන්ද්‍ර නානායක්කාර කියන්නේ. ඔහු මේ CMC ආයතනයේ ප්‍රධානියක් වශයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ CMC ආයතනය කියන්නේ චීනයේ මව් සමාගමක් මව් සමාගම. ඒකේ ශ්‍රී ලාංකීය දේශීය නියෝජිතය වශයෙන් තමයි මේ කියන ප්‍රභාත් රවීන්ද්‍ර නානායක්කාර කටයුතු කරන්නේ. ඔහු පදිංචි වෙලා සිටින්නේත් ඔය කොළඹ මියුසික් විද්‍යාල අසල. ඉතින් ඔහු පාරම්පරික එක්සත් ජාතික පක්ෂයේ අය. නමුත් අපි දන්න හැටියට ඔහු රනිල් වික්‍රමසිංහට බොහොම හිතවත්. අන්නෙහි ප්‍රතිඵලයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රභාත් රවීන්ද්‍ර නානායක්කාරට ප්‍රකාශ කළ තිබෙනවා මේ මහින්ද රාජපක්ෂට తాවකාලිකව පදිංචි වීම සඳහා ඔබ ළඟ තිබෙනවා නම් සුදුසු නිවසක් ඔහුට ලබා දෙන්න කියලා ඉවරලා. අන්න ඒ අනුව ඔහු ඒකට කැමති වෙලා මේ తాවකාලිකව පදිංචි වීම සඳහා එවකට විපක්ෂ නායකවරයා වශයෙන් 2002 ඒ 2004 රනිල් වික්‍රමසිංහගේ අවුරුදු 2ක් වැනි කෙටි කාලයක් තිබුණු ආණ්ඩුව තුල මේ මහින්ද රාජපක්ෂට ප්‍රභාත් රවීන්ද්‍ර නානායක්කාර විසින් තමන්ට අයත් නිවසක් ලබා දීලා තිබෙනවා. එතකොට ශ්‍රීරන්ති රාජපක්ෂටත් මහින්ද රාජපක්ෂටත් ඒකේ පදිංචි වෙලා තිබෙනවා. ඒ නිවස තිබෙන්නේ කොළඹ 5 ටොරින්ටන් මාවතේ අංක 260 ඇලයිරක් 12 කියන ස්ථානයේ. ඉතින් අන්නේ නිවසේ තමයි තියෙන්නේ. එතන ඉතාමත් හොඳ නිවසක්. ඒ කියන්නේ සම්පූර්ණ හොඳ තත්ත්වයේ තිබෙන නිවසක්. ඉතින් දුන්නට පස්සේ ඔහු දිගටම ඒම ස්ථානයේ ඉඳලා තිබෙනවා. දැන් ඒ ස්ථල කොහොම හරි ඉඳලා ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අවුරුදු 2ක් වැනි කෙටි කාලයක් තුල 2004 මැද භාගයේ හෝ අවසාන භාගයේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කඩා වැටුණා. පරාජයටපත් වුණා. ඊට පස්සේ නැවතත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුවක් තමයි පිහිටුණු ලැබී. අර ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයිනුත් එකතු කරගෙන ඒගොල්ලන්ගේ සහායෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පරාජයටපත් කළා. අන්න ඊට පස්සේ 2005 දී ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වුණා 2005 දෙසැම්බර් මාසේ 19 වෙනිදා. දැන් මේ පත් වුණාට පස්සේ දැන් ඔහුට ජනාධිපති මන්දිරය තියෙනවා, අරලියගහ මන්දිරය තියෙනවා. එතකොට ඔහු රටේ ජනාධිපතිවරයා. ඔහුට කිසි ප්‍රශ්නයක් නැහැ නිවසක් ලබා ගන්න. එතකොට අන්නේ අවස්ථාවේදී ප්‍රභාත් රවීන්ද්‍ර නානායක්කාර ඒ කියන්නේ ওই නිවස දුන්නු ඒ කෝටිපති ව්‍යාපාරිකයා මහින්දට කියලා දෙනවා දැන් ඔබලා දුන්නා පදිංචි වෙන తాවකාලිකව දැන් මට ආපහු ওই නිවස ලබා දෙන්න කියලා. හැබැයි එතෙන්දී ඔහු ඊට අකමැති වෙලා තිනවා. කවුද? මහින්ද රාජපක්ෂ. නමුත් දීලා නැහැ මොනම හේතුවක් උනවත්. ඉතින් මහින්ද මේ ප්‍රභාත් රවීන්ද්‍ර නානායක්කාරත් වැඩි උත්සාහයක් අරන් තිනෝ මේක කොහොම හරි ලබා ගන්න. නමුත් ඊට පස්සේ ජනාධිපති වුණාට පස්සේ ඔහු අර ප්‍රභාත්ට ටිකක් චණ්ඩිපාඩ් දාලා එහෙම දෙන්න බෑ අරවා මේවා කියලා ඉවරලා කොහොම හරි බලහත්කාරයෙන්ම ඉඳලා තිනවා. දැන් මෙහෙම ඉඳලා මේ අතරතුර ඊට පස්සේ මොකද කරලා තිබෙන්නේ අර පහු කාලයේදී මෙන්න මේ නිවස මේ කියන ප්‍රභාත් නානායක්කාරට බලපෑම් කළා තමන්ගේ බිරිඳගේ නමට ලියාගෙන තියෙනවා. හරි ඒ ලියාගෙන තිබෙන්නේ 2013 ශ්‍රීරන්ති රාජපක්ෂගේ නමට ලියා. හරි ශ්‍රීරන්ති රාජපක්ෂගේ නමට ලියලා. ඉතින් ඒ කියන්නේ 2013 අප්‍රේල් මාසේ 5 වෙනිදා තමයි ලියාගෙන තිබෙන්නේ. දැන් මේ නිවස.
කියන්නේ මහින්ද රාජපක්ෂ පළවෙනි ජනාධිපති ධූර කාලෙත් මෙයාවිලා ඊට පස්සේ දෙවෙනියට 2010 බලයටපත් වුණා. ඒ 2010 කියලා අවුරුදු 3කට පස්සේ 2013 අප්‍රේල් 5 වෙනිදා තමයි ලියාගෙන තියෙන්නේ. දැන් ඔබ අප කවුරුත් දන්න දෙයක් තමයි ශ්‍රීරන්ති රාජපක්ෂගේ නම මොකද්ද? ශ්‍රීරන්ති රාජපක්ෂ. දැන් ඌට වඩා දෙයක් දන්නේ නැනේ කවුරුවක්වත් ප්‍රසිද්ධ සමාජය තුල. නමුත් ඒ නිවසේ මේ ඔප්පුව ලියාගෙන තිබෙන්නේ මේරි ලුක්ස් වික්‍රමසිංහ කියන නමකට. දැන් අපි මේ බැලුවා මේ අපිටත් පොඩි මේරි ලුක්ස් වික්‍රමසිංහ. දැන් මටත් පොඩි අවුලක් වුණා කවුද මේ මේරි ලුක්ස් වික්‍රමසිංහ කියන්නේ. මොකද එතන ශිරන්ති කෑල්ලකුත් නැහැ, රාජපක්ෂ කෑල්ලකුත් නැහැ, මොකක්වත්ම නැති හින්දා. බලනකොට ඇත්ත නම ශිරන්ති රාජපක්ෂගේ මේරි ලුක්ස් වික්‍රමසිංහ. ඇත්ත නම. දැන් එතකොට ඒ නමට තමයි ලියාගෙන තියෙන්නේ. දැන් මේ නිවසේ මේ තට්ටු දෙක සුපෝභෝගී නිවසක්. ඒ වටිනාකම රුපියල් කෝටි 40ක් පමණ වෙනවා. ඒ කියන්නේ දල වශයෙන් බැලුවොත් ලක්ෂ වලින් බැලුවොත් ලක්ෂ 4000ක් පමණ වටින නිවසක්. දැන් මෙන්න මේ ආකාරයට තමයි මේ නිවස අරගෙන තිබෙන්නේ. එතකොට ওই නිවස ලබා ගත්තට පස්සේ නැවත හෝ ওই ප්‍රභාත් නානායක්කාරලා හෝ අත්පත් කර ගනී කියලා බයට මොනවා හරි හේතුවක් මත මොකක් හරි ප්‍රශ්නයක් මතුවේ කියලා අර නමට ලියා ගැනීමට පෙර ඔතන යුද හමුදාවෙන් ආරක්ෂාවට සෙබළු 8 දෙනෙකුත් ආරක්ෂාවට යොදලා තියෙනවා. ඊට පස්සේ මොයි පහු කාලේ වෙනකන් ඒ කියන්නේ පහු කාලේ කියන්නේ මේ අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වන තුරුම ඒ නිවසට යුද හමුදා ආරක්ෂාව දාලා තියෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි ඔය නිවස ලබාගෙන තිබෙන්නේ. දැන් ඔය නිවස ලබාගෙන ඇති බවට සඳහන් ලේඛන පවා මා සතුව තියෙන එක පැත්තකින්. දැන් මේවා ඔප්පු කර හැකි දේවල්. මේවා ආවාට ගියාට කියන කරුණු නෙමෙයි. දැන් මෙතන තිබෙන තව මගේ සතු ලේඛනත් මීට අදාළව. දැන් මේ ලේඛනත් එක්ක සංසන්දනාත්මකව බලනකොට දැන් මේවා පැහැදිලිවම මේ තැනැත්තිය ගත්ත දේවල්. මේකේ ලේඛනයකුත් තියෙනවා මට. මේකේ තියෙනවා අංක 260 ඇලහිරක් 12 මේ ටොරින්ටන් ඇවනියු කලම්බු 5 කියලා මේකේ තියෙනවා. දැන් මෙන්න මේකට තමයි මෙන්න මේ ගේ ඉලක්ක කරගෙන තමයි අර කාල්ටන් ස්පෝර්ට් කියන යෝෂිත රාජපක්ෂට අයත් කම්පැනි පවා ලියාපදිංචි කරලා තියෙන්නේ මේ ආයතනයට අරගෙන. මේක ඒක පවා තිබුණා. කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් කියලා මේකේ ගහලා තියෙනවා මේ ලියාපදිංචි මේක පවා මා සතුව තියෙනවා. දැන් ඒකේ තමයි මේගොල්ලෝ කරේ. දැන් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එතකොට දැන් මේගොල්ලන්ට දැන් මෙච්චර නිවසක් තිබියදී තමයි මේ දෙදෙනාට මේ ශ්‍රීරන්ති රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි වෙන කවුරුවත් නෙමෙයිනේ. දැන් එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය සේවකයන්ටත් ඒ වලටත් බොහොම සැප පහසු විදියට ඉතාම සුවබර ජීවිතයක් විශ්‍රාම ජීවිතයක් මේ නිවස තුල ගත කිරීමේ හැකියාවක් තිබෙනවා. අවශ්‍ය නම් ආරක්ෂාවත් ඉල්ලගෙන හෝ දාගෙන හෝ ඒ දේවල් කරගෙන හොඳට ඉන්න පුළුවන්. හැබැයි එහෙම තීද්දි තමයි ඒ කියන්නේ බලහත්කාරයෙන් හෝ තමන්ගේ නමට ඒ නිවස ලියාගෙන තිබෙනවා. හරි මේක බලහත්කාරයෙන් තමයි ලියාගෙන තියෙන්නේ. එතකොට බලහත්කාරයෙන් හෝ ලියාගෙන තිබෙනවා. හැබැයි ලියාගෙන ඊට පස්සේ දැන් ඒ නිවසේ සිටීමේ හැකියාව තිබෙනවනේ. හැබැයි එහෙම තීද්දිත් තමයි කියන්නේ අනේ දෙයියනේ අපිට නිවසක් නැහැ. අපි දේශපාලනයෙන් හම්බ කරපු දෙයක් නැහැ. අපිට යන එනමන් නැහැ. ආණ්ඩුව අපි මහපාරට ඇදලා දැම්මා. අන්න එහෙම කියලා ජනතාවගේ අනුකම්පාව දිනගා. දැන් මේවා නොදන්න ගමේ ගොඩේ ජනතාවත් ඉතින් හිතනවා අනේ පවුනේ බලන්න අර මහින්ද මහත්තයාව අනුර කුමාරගේ ආණ්ඩුව එළියට ඇද දාලානේ ඒ මිනිසුන්ට ඉන්න තැනක්වත් නැහැනේ යන එනමන් නැහැනේ මොන පාපයක්ද මොන අපරාධයක්ද මේ අනුර කුමාර කරලා තියෙන්නේ. දැන් මෙහෙමත් හිතන අය ඉන්නවනේ එක පැත්තකට. ඉතින් හිතුවා නේද ජනතාව පාරට බැස්සනේ මහින්ද රාජපක්ෂ මහතාව බලන්න ඇරුවා. ඒ බැස්ස ජනතාව වෙනම ජනතාවක්. ඒකත් අපි කියන්න ඕනේ. ඒ බැස්සේ ඇත්තටම සාමාන්‍ය සැබෑ ජනතාව නෙමෙයි. ඒගොල්ලොත් එක් පැත්තකින් බලනකොට අනවබෝධයෙන් තමයි එතනට ආවේ අර කිරි හට්ටි මුට්ටි එකලගෙන ඒ ආවෙත් කවුරු සැබෑ ජනතාවක් නෙමෙයිනේ ආවේ. ඒ ආවෙත් අර තිස්ස කුට්ටි ආරච්චිලා දැන් ඒ වගේ තවත් ওই දේශපාලඥයන්ගේ කැන්දාගෙන ඒගොල්ලෝ පස්සෙන් අර පෙරහැර වගේ කණ්ඩායමක් බස් වලින් ආවා. ඇහිල්ල තමයි එතන නාට්‍යයක් තමයි රංගපෑවේ. අනේ බලන්න ඒ ජනතා අනුකම්පාව දිනා ගැනීම සඳහා තමයි මාධ්‍ය හරහා ලොකු විපර්යාසයක් ඒ තුල ඇති කරේ. හැබැයි ඉතින් ජනතාවත් යම් මට්ටමකින් ඇත්තටම අවබෝධයෙන් හිටිය ජනතාවත් යම් මට්ටමකින් රකම ඇත්තටනේ නම් මේ මිනිස්සු දැන් කොහෙද යන්නේ? යන්න තැන නැහැ මාර ප්‍රශ්නයක් නේ. දැන් එහෙම තත්ත්වයකට ඇත්තට ඉස්මතු වුණානේ ඉතින්. නමුත් ඇත්තටම දැන් බලනකොට දැන් මේ මිනිස්සුන්ට ගියක් තිබිලා තියෙනවනේ දෙයියනේ මේ මෙතන. දැන් බලන්න දැන් මහින්ද මහත්තයා ඔය කියන රාජ්‍යයේ නිල නිවස තුනේ කොහෙද? ටොරින් මේ කොළඹ 7 විජේරාම මාවතේ. දැන් එතකොට දැන් මේ නිවස තියෙන්නේ කොහෙද? ටොරින්ටන් මාවතේ. ඒ කියන්නේ උට වඩා පොඩි කෙට්ටු දුරයි. කිලෝමීටර් 2ක් ඇති ඕන.
දැන් මම මේ නිවස ළඟට කිහිල්ලක් තියෙනවා. හරි. දැන් එතකොට දැන් මේ නිවසට ඇහිල්ලා පදිංචි වෙලා ඉන්න තුනනේ. හැබැයි ඒක සම්පූර්ණ තිරයෙන් වසලා සමාජයෙන් වසන් කළා ඒක අතන තියාගෙන හිටියා. දැන් ඒකෙන්ම තේරෙනවා මහින්ද මහත්තයලා අර මොනවා කරත් මොනතරම් වංචාකාරී ක්‍රියාවලියක්ද ඒ තුල පවා අනුගමනය කළා තිබෙන්නේ කියලා. ඒ කියන්නේ නිවස ගත්ත විතරක් නෙවෙයි නිවස වසන් කරගෙන හිටියා. අන්තිමට නිවසක් නැහැ කියලා ජනතාවට බොරු කියලා ජනතාවගෙන් අනුකම්පාවත් ලබා මෙන්න මේ විදියට තමයි මේ කියන මේගොල්ලෝ මේ මෙතෙක් කලක් කටයුතු කළා. ඉතින් ඒක එහෙම බලකොට හරි ලැජ්ජා සහගතයි. මේගොල්ලන්ගේ ඉතිහාසයේ තරම් නෙති මේවා අනිවාර්යෙන් ජනතාව අවබෝධ කරගත්තු හෙළිදරව් කිරීම යුගයේ අවශ්‍යතාවයක් ලෙස තමයි අපි නම් එක් පැත්තකින් සැලකීමට ඇත්තේ. ඉතින් ඇත්තටම ඇත්ත බොහොම ස්තුතියි. ඇත්තටම දැන් ඔය ගේ කතාවත් එක්කම දැන් ඊළඟට තියෙන ප්‍රශ්නයක් නේ දැන් ඔය මේ ශිරන්ති රාජපක්ෂ මහත්මියව අපි දැක්කා ඔය මීට මාස කීප දෙක තුනකට කලින් ඇයට එන්න කිව්වා කට උත්තරයක් දෙන්න. හැබැයි ඒ අවස්ථාව තව දිග්ගස්සා ගනිමින් පස්සේ කොහොම හරි එනවා. ඇවිල්ලා පැය 4ක් වගේ අපි හිතන්නේ කට උත්තරයක් දීලා යනවා. එතනින් පස්සේ අපිට කිසි දෙයක් අහන්න ලැබෙන්නේ නැහැ. දැන් ඔය කතන්දරෙත් එක්ක තවත් අපි හැමදෙනාම නිරන්තරයෙන් අහන්න බලන්න හොයන්න කැමති කතාවකුත් තියෙනවා. ඔය සිරිලිය ගිනුම මං හිතන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න මේ යමක් කමක් තේන පොඩි දරුවෝ පවා දන්නවා මේ සිරිලිය ගිනුම සහ ඊට අනුබද්ධිත වෙච්ච ඔය හැඳුනුම්පත් අංකය පිළිබඳව විහිළු කතා ගොඩක් තියෙනවානේ. ඇත්තටම මොකක්ද ශ්‍රීලාල් මේ සිරිලිය ගිනුම කියන්නේ සහ ඒ වගේම පැහැදිලි කරන්න මොකක්ද ඇයට අර කට උත්තර දෙන්න එන්න කියලා ඒ උනාට පස්සේ මොකක්ද ඇත්තට මේකට උනේ? ඒක ගැනත් පොඩ්ඩක් අපි හිතන්නේ ජනතාව කැමතියි දැනගන්න. ඔව් ඇත්තටම දැන් මේ ඔබගේ ප්‍රශ්නෙට පිළිතුරක් දීමට පෙර තව මට අමතක වෙච්ච එක කරුණක් මෙහිදී ප්‍රකාශ කළ යුතුයි. දැන් මම ওই ටොරින්ටන් නිවස ප්‍රකාශ කරා මෙහෙම බලහත්කාරයෙන් ලබා ගත්තා කියලා. දැන් අපි තවත් ප්‍රසිද්ධ කරුණක් තමයි ওই මහින්ද රාජපක්ෂ මහත්වලාට අයත් තංගල්ල කාල්ටන් නිවස. දැන් ඒ කාල්ටන් නිවසත් ඇත්තටම ඒ తాවකාලික පදිංචි වීම සඳහා වික්‍රම සූර්ය හෝ වික්‍රම සිංහ කියන මහත්තයෙක් තමයි දීලා තියෙන්නේ මේ දේශපාලන කටයුතු සඳහා මීට අවුරුදු මේ කීපයකට පෙර පදිංචි වීම සඳහා. අන්තිමට මොකද උනේ? ඒ ගේත් බලහත්කාරයෙන් අල්ලගත්තා. ඒක තමයි ඔය අද කාල්ටන් තංගල් වශයෙන් තියෙන. දැන් එතනකොට ඒ ඉතිහාසෙත් ඒ බලනකොට එතකොට ඒ නිවසත් කාල්ටන් නිවසත් බලහත්කාරයෙන් අල්ලගත් එකක්. එතකොට ටොරින්ටන් නිවසත් බලහත්කාරයෙන් අල්ලගත් එකක්. ඒ විතරක් නෙමෙයි. දැන් තවත් වැඩක් තියෙනවා මෙතන. ඒ තමයි දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ කාල්ටන් නිවසෙත් ඉන්න බෑ මොකද කොළඹ නිවසක් නැති හින්දා තමන්ගේ දේශපාලන සහ බෙහෙත් ගන්න විදියක් නෑ අරෝමියෝ කියලා පහුගිය කාලේ කිව්වා. මොකද තංගාලේ සිට කොළඹ එන්න බෑ. ගොඩක් දුර වැඩි අරෝමියක. ඊට පස්සේ ඔහුගේ හිතවතෙක් බව කියන පුජ්‍යලයක් විසින් දැන් ওই නුගේගොඩ මහින්දාරාම කියන ප්‍රදේශයේ තවත් නිවසක් ලබලා දීලා තිනවා. ඒකේ තමයි මේ වෙනකොට දැන් ඔහු ඉන්නේ. සමහර විට මගේ නිකන් උපකල්පනීය අනුව දැන් ওই කාල්ටන් නිවසත් බලහත්කාරයෙන් ওই විදිහට අල්ලගත්තා තාවකාලික. එතකොට ටොරින්ටන් එකත් තාවකාලික. හැබැයි කවදා හරි මේ මහින්දාරාම තියෙන නුගේගොඩ නිවසලත් ওই කලදතාව අත් වෙන්න බැරි කමක් නැහැ අනාගතයේ දවසකදී. ඒකත් පරිස්සම් වෙනවි. ඔව් ඒකින්ද ඒකෙත් පරිස්සම් වෙන්න තේ. ඒ වගේම තමයි දැන් මෙතනදි තව පොඩි දෙයක් මම ඔබට ප්‍රකාශ කරන්න ඕන. දැන් මේ මහින්ද රාජපක්ෂට තවත් නිවසක් තියෙනවා. ඒක කවුරුවත් දන්නේ නැතුව ඇති සමහර විට. ඒක තියෙන්නේ කොහෙද දන්නවද? පන්නිපිටියේ වියත්පුර ප්‍රදේශයේ. හරි ඒකේ අංකේ තමයි පන්නිපිටු ඒකේ ලිපිණිය තමයි පන්නිපිටියේ වියත්පුරේ B1 ඇලයිරක් B711 ඇලයිරක් B2 ඇලයිරක් 0.9 ඇලයිරක් 0.5 එතනන් නිවසක් තියෙනවා. ඒ තියෙනෙත් මහින්ද රාජපක්ෂේ නමින්මයි ඒක තියෙන්නේ එතකොට. හරි දැන් ඒ නිවස తాවකාලිකව පදිංචි වීම සඳහා ලබා දීලා තිනෝ ඒ නිවස බොර්ලැස්කොමුව මහනගර සභාවේ හිටපු නගරාධිපති අරුණ පියශාන්තට ලබලා දීලා තියෙනවා. දැන් බලන්න දැන් මේ හැම තැනම මේගොල්ලෝ නිවාස තියාගෙන දැන් එතරම් නිවසක් එතකොට. හරි දැන් ඒවා අපිට එකක්වත් මෙයා කරන්නේ අනිත් පැත්තෙන් තමයි මේ ශිරන්ති රාජපක්ෂගේ ගැන මේ තවදුරටත් කතා කරද්දී මේ දැන් ගම්පහ තව ඉඩම් තියෙනවා. හරි දැන් ඔබට මතක ඇති පහුගිය කාලේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශ කරා මේ ගම්පහ ප්‍රදේශයේ ස්ථානික අක්කර 5ක්ද කොහෙද තියෙන්නේ. හරි දැන් එතකොට ඒ අක්කර 5 ඉඩම ඇය රුපියල් එක පර්චස් එක රුපියල් ලක්ෂ 5 බැගින් අරගෙන එක පර්චස් එක රුපියල් ලක්ෂ 120ට විකුණනලු. කෙන් පර්චස් එකක් ලක්ෂ 5ට අරගෙන 1,20,000ට විකුණනවා කියන්නේ එතකොට ඈ
දැන් ඒකෙම තේරෙන හොඳ මේ ඇත්තට එක බලනකොට හොඳ මේ ආයෝජකයෙක් කියන්නේ හොඳ මේ බිස්නස්මෑන් කෙනෙක් සිරන්ති රාජපක්ෂ බලනකොට දැන් මෙන්න මේ ආකාර දැන් සිරන්ති රාජපක්ෂගේ වත්කම් බැරකම් ලේඛන බැලුවත් ඇයට රට පුරා ගෙවල් මේ ඉඩම් තියෙනවා. දැන් මේව ලැබුණේ කොහොමද? දැන් මෙතෙන් දැන් මේ සිරන්ති රාජපක්ෂ අපි ජීවිතේ කිසිදු දාක අහලා තිනවද රැකියාවක් කර චරිතයක් කියලා? අවුරුදු කුමාරියක් වශයෙන් 1983 මේ හිටියලු. ඊට පස්සේ පාසලෙන් අවුට් වුණාට පස්සේ රැකියාවක් කරා කියලා අපි ජීවිතය අහලා නැහැ. හරි. නමුත් මෙයට දැන් මෙච්චර දේපල හිමි කර ගැනීමේ හැකියාව ලැබුණේ කෙසේද? ඒක බරපතල ගැටලුවක්. සුදුසුකම ජනාධිපති ආර්යාව එහෙමද? ඔව් සුදුසුකම ජනාධිපති ආර්යාව වීම ඊට පස්සේ ආර්යාව වීම හරහා ඒ තමන්ගේ සැමියා වූ මහින්ද රාජපක්ෂගේ දේශපාලන බලය උපයෝගී කරගෙන දූෂණ වංචා අක්‍රමිකතා අයුතු ක්‍රියා සිද්ධ කරා අල්ලස් ගැනීම සිද්ධ කළා තියෙනවා. නැත්නම් මේ විදිහට දැන් ඔබට මටත් පුළුවන් ද මේ විදිහට මේ සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් රට තුල ජීවත් වුණා නම් මේ වගේ දේපලක් හිමි කරගැනීමේ හැකියාවක් තිබෙනවද? එක්ක කුඩු බිස්නස් කරන්න ඕනේ, එක්ක නැත්නම් මොන හරි වෙන නීති විරෝධී වැඩක් කරන්න ඕනේ, එහෙම නැත්නම් දේශපාලනය කරන්න ඕනේ. ඔය ඕව විතරයි කරන්න පුළුවන්. එහෙම නැතුව පරම්පරාවෙන් ගෙනාපු ඉඩ කඩන් තියෙන්න ඕන. ඉඩ කඩන් තියෙන්න ඕනේ. හැබැයි ඉතින් අපි දන්නවනේ පරම්පරාගත වලව්කාරයොත් කියලා කණ්ඩායමක් ඉන්නේ. ඒගොල්ලන්ටත් නැති දේපල මේගොල්ලන්ට. ඒගොල්ලන්ටත් නැති දේපල. හරි දැන් වලව්කාරයොන්ටත් දේපල තියෙනවා තමයි. හැබැයි ඒගොල්ලන්ටත් නැති දේපලක්. දැන් මේ රාජපක්ෂලා කියන්නේ වලව්කාරයෝ නෙමෙයිනේ. ඒගොල්ලෝ මේ දේපල ඇවිල්ලා මේ අර මේ කියන්නේ එක්තරා කාලයකදී මේ දේපල මේගොල්ලන්ට හිමි වෙන්න පටන් ගත්තා. දැන් ඒකේ හොඳම කතන්දරේ 1970 දී මහින්ද රාජපක්ෂ සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක මැතිණියගේ සමග පිළිපොන ආණ්ඩුවෙන් තමයි ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් තේරීපත් වෙන්නේ. දැන් එතකොට ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු. එතකොට ඔහුට මේ මැතිවරණ කාල පරිච්ඡේදය තුන මැතිවරණය කිරීම සඳහා ප්‍රචාරක වැඩ කටයුතු කිරීමට මුදල්වත් තිබුණේ නැති කියලා කියන්නේ. අඩුකාරෙන් ප්‍රචාරක තමන්ගේ දේශපාලන වැඩ කටයුතු වලට යන වාහනයක්වත් තිබුණේ නැල්ලු. එතකොට ඒවා තමන්ගේ දේශපාලන ආධාරකරුවන්ගෙන් හිතවත්තුන්ගෙන් ලබාගෙන තමයි ඒ බොහොම දුප්පත් දුගී විදියට තමයි දේශපාලනින් ඇහිලා තියෙන්නේ. කියන්නේ බයිසිකලයක් ගන්න නොතු වෙච්ච මහින්ද රාජපක්ෂ 1970 දී පුඩ් බයිසිකලයක් ගන්න නොතු වෙච්ච මිනිස්සයා හැබැයි 2024 වෙනකොට ආසි අනුකලාපයේ හිට කෝටිපතියෙක් බවට පත් වෙලා තිබෙනවා. හරි. ඉතින් මේ පිටරට ගිණුම් වල සල්ලි තියෙනවා නම් ලංකාවේ මේ විදිහට ඉඩ කඩන් හැමතැනම තියෙනවා. දැන් හොඳ වැඩේ තමයි තවත් දෙයක් 2025 දී මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට මේ ඉදිරිපත් කරපු මේ වත්කම්බර අල්ලස් කොමිසමට නෙමෙයි මැතිවරණට ඉදිරිපත් වූ අවස්ථාවලදී ඒ තමන්ගේ ඉදිරිපත් කරන්න එපා වත්කම්බරකම්. දැන් ඒ ඉදිරිපත් කර වත්කම්බරකම් ලේඛනේ සමහර දේවල් තියෙනවලු. දැන් ඒ වගේ මේ අප්‍රේල් මාසේ 10 වෙනිදා ඉදිරිපත් කරෙත් එකක් තියෙනවලු. පිළිගත නොහැකි දේවල් තියෙනවලු. බරපතල විදියට. ඒ වගේම සමහර දේවල් ඉදිරිපත් කළා නැහැ. දැන් ඉඩ කඩන් තියෙනවා බැංකු ගිණුම් තියෙනවා තව රාශියක්. ඒ විතරක් නෙමෙයි මේ කොටස් මිලදී ගැනීම කරලා තියෙන සමාගම් රාශියක. හරි දැන් මේ තරම් ධනස්කන්ධයක් හමුුනේ කොහොමද අපි කියන්නේ නැහැ සර්ව සාධාරණ ක්‍රමයකින් ලැබුණා නම් කාටවත් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි පැහැදිලිව කියන්නේ මේගොල්ලෝ මේ දේශපාලනින් හම්බ කරලා තියෙන මහජන මුදල් තමයි අවභාවිතා කරලා තිබෙන්නේ. ඔබ දන්නවද? තියාගෙනත් නැහැ කියලාමනේ කියන්නේ මේගොල්ලෝ. ඔව් තියාගෙනත් නැහැ කියන්නේ. අන්නේ නැහැ කියන හින්දානේ අපි මේ තියෙනවා කියලා මේ කියන්නේ ඇත්තටම කියන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් ඔබ ප්‍රකාශ කරා මේ සිරිලිය දැන් විනාඩි 30ක් ගිහිල්ලා ඒකත් පතේ තියා. අර කවන්නේ කරුණු ටික දඩබඩ ගාලා කියන ඔව් මේ ඒ වගේම තමයි ඔය සිරිලිය කියන ගිණුම. දැන් මේ සිරිලිය කියන ගිණුමෙත් දැන් ඇත්තටම දැන් සිරන්ති රාජපක්ෂ විශාල වශයෙන් මූල්‍ය අවභාවිතාංකර ගිණුමක් ලෙස තමයි අපි සඳහන් කරන්නේ ඇත්තටම. මොකද මේ මරදාන මහජන බැංකුවේ තමයි මේ ගිණුම ආරම්භ කළා තියෙන්නේ. 143යි 1.02යි 1.62යි 35යි 0.69 කියන ගිණුම. දැන් මේ ගිණුම ආරම්භ කළා තියෙන්නේ 2006 11 වෙනි මාසේ 14 වෙනිදා. දැන් මේ ගිණුම ආරම්භ කිරීමේදී මහජන බැංකුවේ මේ මරදාන ශාඛාවේ සුදුවැල්ල ශාඛාවේ දැන් ඒක ආරම්භ කරලා තින්නේ පුද්ගලයන් කාන්තාවන් 3 දෙනෙක් එකතු වෙලා. ඒ එකේ තමයි KK දිසානායක කියන්නේ. දැන් එයාගේ ID අංක වශයෙන් තියෙනවා 58යි 70යි 60යි 95යි මේ 8යි V කියලා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා AMJA කුමාරි කියලා. දැන් එයාගේ තියෙන්නේ ID අංකේ තියෙන්නේ 1/9යි V. එකේව 9යි නෑ එකේව 9යි V. ඉතින් එහෙම ඩෙන්ටිටි එකක් කොහෙද ලෝකේ තියෙන්නේ? ලෝකේ කොහෙවත් අපි අනිත් එක තමයි අනිත් එක තමයි S රාජපක්ෂ. ඒ කියන්නේ සිරන්ති රාජපක්ෂ. ඒක තියෙන්නේ ඒ අයිඩිය 2/9යි V.
හරි දැන් මේකේ ඇඩ්‍රස් එක තියෙන තුන්දෙනාගේම කාල්ටන් බංගලාව තංගල්ල. ඒ කියන්නේ තුන්දෙනාම එක තැන ඉන්නේ එතකොට. දැන් ඒකෙන්ම තේරෙනවා එතනත් කරලා තිබෙන්නේ බොරුවක් කියන එක. හරි දැන් මේ ගිණුමේ දුරකථන අංකයක් දාලා තිනවා. දැන් ඒ අංකේ බැලුවට පස්සේ ඒකේ අංක කොහෙද තියෙන්නේ? 0.11 47 33 200. බලනකොට ජනාධිපති මන්දිරයේ මේ ටෙලිෆෝන් නම්බරේ ඒකට දාලා තියෙන්නේ. හරි එතකොට මේ සිරිලිය කියන ගිණුම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලියාපදිංචි කිරීමේ ජාතික ලේකම් කාර්යාලය ලියාපදිංචි කරලා තියෙනවා. ඒ ලියාපදිංචි අංකය 111යි 201. එතකොට මේ සිරිලිය සවිය කියලා දැන් මේක මෙන්න මේ ගිණුමේ මුදල් දාලා තියෙනවා. දැන් මේකේ පුදුමය කියන්නේ මේ සිරිලිය ගිණුමට අපූර්ව තව මුදලක් හම්බෙලා තියෙනවා. ඒ තමයි මේ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වගේ යම්කිසි උත්සවයක් පවත්වලා දෙනවා. අන්නේ උත්සවයේ සල්ලිත් මේකගේ මේ ගිණුමට දාගෙන. දැන් ඒක තානාපති කාර්යාලයෙන් පවත්වලා තියෙන එක රාජ්‍ය මුදල් රජයට ලැබිය යුතු මුදල්. දැන් එතන තිබුණු රුපියල් 7 කෝටි 3,96,ක මුදලක් මෙයාගේ මේ ගිණුමට දාගෙන. එහෙම දාන්න පුළුවන් කමක් තියෙනවද ඇත්තටම? එහෙම කොහොමද ඒක දාලා තියෙනවනේ ඉතින්. දාලා තියෙනවා. ඔව්. ඒක තමයි අපි කියන්නේ. ඉතින් බැරි වුණාට දාලා තියෙනවා. හරි. ඊට අමතරව අවස්ථා 88කදී මේ විදියට වංචනික ලෙස රුපියල් 8 කෝටි 29 ලක්ෂ 90,000 නෑ 82 ඔව් 8 කෝටි 29 ලක්ෂ 90,089කුත් දාලා තියෙනවා. හරි. ඊට පස්සේ අවස්ථාව 129කදී ඒ සල්ලි ආපහු අරගෙන තියෙනවා. හරි. දැන් මේ විදියට තවත් එහි තියෙනවා රුපියල් කෝටියක මුදලක් ඉතුරු කරලා තිනවා. ඇවන්ගාඩ් මුදලාලිත් මේකට සල්ලි දාලා තිනවා. දැන් එතකොට හිතා ගන්න පුළුවන් නිස්සංක සේනාධිපතිලා මේ ගිණුම් වලට සල්ලි දානවා කියන්නේ මොකක් හරි එතන යම්කිසි ප්‍රශ්න සහගත තත්ත්වයක් තියෙනවනේ ඈ. දැන් ඒ වැලින් පවා අපිට අවබෝධ කරගන්න පුළුවන් මේගොල්ලන්ගේ මේ කළු සල්ලි සහ එනනම් මේගොල්ලෝ මේ සල්ලි උප්පෙලා. දැන් මෙතන තව දෙයක් තමයි මෙන්න මේ සිරිලිය පිළිබඳ පරීක්ෂණ යටතේ මේ ශිරන්ති රාජපක්ෂ කියලා තියෙනවා. මෙන්න මේ සිරිලිය ගිණුමේ තිබුණු රුපියල් කෝටි 3.5ක් වැය කළා තමයි අර ටොරින්ටන් නිවස ගත්තේ කියලා ඉවරලා. හරි අර අපි පෙර ප්‍රකාශ කර ටොරින්ටන් නිවස ගත්තේ. නමුත් ඒක පට්ටපල් බොරුවක්. එහෙම දෙයක් වෙලා නැහැ. හරි මේක අර ගොල්ලන්ගෙන් අර මා පෙර ප්‍රකාශ පුද්ගලයාට සල්ලි ගෙවලා නැහැ බොරුවක් ඒ කියන්නේ. එහෙම කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ ඇත්තටම. හරි ඉතින් ඒකෙන්ම තේරෙනවා මේ දැන් ඇත්තටම මේ සුදුවැල්ල සාකාවේ මේ සිරිලිය ගිණුම පිළිබඳ යම් ලේඛන දැන් අස්ථානගත වෙලාලු තියෙන්නේ. ඒවත් නැතිලු. දැන් මේ ගිණුම දැන් හොයන්න කිය දැන් මේ සිද්ධිය සිද්ධ වුණේ කාලේ 2006 අවුරුද්දේ සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ 2020 අවුරුදු 20ක් වෙනවා. හරි තවමත් රහස් පොලිසියට හොයාගන්න බැරුණා මෙහි සැබෑ තත්ත්වය කුමක්ද කියන. එහෙම නැත්නම් මූල්‍ය අපරාධ කොට්ටාසෙට හොයාගන්න බැරුණා මෙහි. කොටිම ගණන් පරීක්ෂාංශ වලට හොයාගන්න බැරුණා. දැන් එතනම බරපතල ගැටලුවක් දැන් පෞද්ගලික දවස්වල සිරන්තිව ගෙන්නවා මේ කට උත්තර ගන්න කියලා. පැය දෙකක්ද තුනක්ද කට උත්තර ගත්තා. ආපහු එළියට ආවා. දැන් ඒකත් ආපහු කාලේ වැලිතලාවෙන් ගිහිලා තියෙනවා. දැන් ඒක කිසිම සබ්දයක් නැහැ නේද? ඌට පෙර අපි දැක්ක යහපාලන ආණ්ඩුව තුල කට උත්තර ගන්න එන්න ගියාම ගියේ නැහැ. එතකොට ඒ අවස්ථාවේ මොකද මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට කතා කරලා කියලා තියෙනවා අනේ යාව ගෙන්නන්න එපා ওই ස්ථාන වලට පුළුවන් නම් වෙනත් ස්ථානයකට කියලා ගෙදරට හරි ගිහිල්ලා කමක් නැහැ කරා. ඊට පස්සේ මොකද චමල් රාජපක්ෂ කතානායක ධූරයේ දරුවෝ කතානායක නිල නිවසට ගෙනලා තමයි කට උත්තර ගත්තේ. ඒ කට උත්තර වල සැබෑ කට උත්තරයක් නෙමෙයි එතන සිද්ධ වුනේ. හේතුව තමයි තමන්ගේ ආධාරකරුවෝ ටික වටේ තියාගෙන, තමන්ගේ පවුලේ උන් ටික වටේ තියාගෙන, තමන්ගේ නීචින්ද ටික වටේ තියාගෙන පරීක්ෂණාංශ වලට ගෙනව දැන් කට උත්තර ගන්න. දැන් එතනදි සැබෑ පැහැදිලි නිශ්චිත මනස් ප්‍රශ්නයක් අසලා පරීක්ෂණාංශ වලටත් එතකොට කට උත්තර ගැනීම හැකියාවක් නැහැ. එදා ඒ විදිහටයි සිද්ධ වුනේ. නමුත් අපි මේ ආණ්ඩුව බලයටපත් වුණාට පස්සේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේ සිරිලිය ගිණුම පිළිබඳ ලොකු උනන්දුවකින් මේ ආණ්ඩුව කටයුතු කරා කියලා. මොකද අපි දැක්කා අනුර කුමාර දිසානායකත් මේ ආණ්ඩුව හිටු වෙනත් ඇමතිවරු අර විපක්ෂයේ හිටිද්දි මේ ගිණුම පිළිබඳ විශාල වශයෙන් කතා කරා. අනිවාර්යයෙන්ම. අපි හිතුවා ඒ වෙලාවේ ජනතාව බලාපොරොත්තුනේ තෝකනේ. ඔව් අපි හිතුවා ඉතින් ඒ නිසා මේ ආණ්ඩුවපත් වුණාට පස්සේ නම් අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ ඉස්මතු කරලා පරීක්ෂණ පවත්වලා වැරදියක් සිද්ධ වෙලා තියෙනවද නැද්ද කියලා පරීක්ෂණ පවත්වලා ඉක්මනින් වැඩක් කටයුතු කරා. දැන් මේ ආණ්ඩුවපත් වෙලත් අවුරුදු මේකමාරක් වෙනවා. සිද්ධියට අවුරුදු 20ක් වෙනවා. ඒ වුණාට අදටත් අපිට මෙහි මොකද්ද තත්ත්වය කියන තත්ත්වය ඉතාමත් සැක කටයුතුයි. නිසා මේ පරීක්ෂණ සිද්ධ වේද නොවේද කියන එකත් දැන් එක් පැත්තකින් ගැටලුවක් මතුවලා තියෙනවා. එතනදී ගොඩක් අය කියනවා හෙනවා නේද? දැන් ඔය කියන විවිධ මර්මස්ථානවල තවමත් විශේෂයෙන්ම රාජපක්ෂවරු රාජපක්ෂලා අවුරුදු 10කට වඩා හිටියනේ ආණ්ඩුවල. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂව රනිල් වික්‍රමසිංහ හිටියත් රාජපක්ෂලාට හිතවත් අය හිටියා. මෙන්න මේ කියන තැන්වල ඉන්න සමහර අය තවමත් වැඩ කරන්නේ රාජපක්ෂලාව ආරක්ෂා කරගන්න කියලා චෝදනාවක් තියෙනවා නේද? ඒක පැහැදිලිවම ඒක තියෙනවා. ඇත්තටම ওই හැම තැනම වගේ රාජපක්ෂලා
සිංහලාගේ ඉත්තෝ රිංගලා තියෙන. දැන් යහපාලන ආණ්ඩුව පරීක්ෂණ කණ්ඩායම් වලිනුත් ඕවාගේ ඉත්තෝ රිංගලා හිටිය හින්දා තමයි මේ පරීක්ෂණ ඒ කාලේ ඇදිලා ගියේ අඩපණ උනේ එමින් ගියේ ඒ ප්‍රශ්න මතුවුනේ. අන්තිමට යහපාලනය කඩාගන්නලා ගෝට ඇහිල්ලා තිබෙන ටිකත් නැති කපන් ගත්තාන කළා දැම්මා. හරි දැන් මේ ආණ්ඩුව උනත් ඉතින් ඒ ඉතිහාසයේ සිදු වූ දේවල් පිළිබඳ හොඳ අවබෝධයකින් නිර්වුල් පාඩම් ඉගෙන ගත යුතුයි නේද? පාඩම් ඉගෙන ගන්න ඕනේ. මොකද ඉතිහාසයේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ අපිට ඒවා දෙස බලලා මේ අස්කම් පියාගෙන පැත්තකට වෙලා ඉන්න නෙමෙයි. ඒවායින් පාඩම් ඉගෙනගෙන ඒ වගේ දේවල් නැවත සිදු නොවන ආකාරයේ කටයුතු කරන්න තමයි අපිට ඉතිහාසයේ පාඩම් කියලා දෙන්නේ. ඉතින් මේ ආණ්ඩුවත් බලන්න ඕනේ. දැන් මෙච්චර දේවල් සිද්ධ වෙලා අවුරුදු 20කුත් සිද්ධලා අපිත් ඇවිල්ලා අවුරුදු කමාරක් තියලා මේ මරදාන බැංකුවක සිදු වූ ගිණුමක් හොයාගන්න බැරි නම් දෙයියනේ තාමත් මේ පරීක්ෂණ වලින් මොකද තීරුමක් නැහැ නේ එහෙම බලනකොට. දැන් අපිට මේ ආණ්ඩුව පිළිබඳව එතකොට එහෙම ගැටලුවක් මතුවෙනවනේ. අපි ආණ්ඩුවට දොස් කියනවා නෙමෙයි. හැබැයි මේවා පිළිබඳව ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා අපිට. දැන් ඒ විතරක් නෙමෙයි. දැන් මේ සිරන්ති රාජපක්ෂ දැන් මේ මගේ ළඟ තව ලේඛනයක් තියෙනවා. දැන් මේ මේක ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අස්සන සහිතව නිකුත් කර මේ ලේඛනයක්. මේ තියෙන කාලේ. හරි මේක නිකුත් කළ තියෙන්නේ 2017 අප්‍රේල් 2017 මැයි මාසේ 4 වෙනිදා. හරි එතකොට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කළ තියෙන්නේ තිලක් රණවිරාජා. හරි විදුලි බල මණ්ඩලෙත් හිටපු ලේකම්වරයා චන්ද්‍රිකාගේ මැතිණියගේ පාලන කාලය තුල. දැන් මෙතන ඊටමත් අපූර්ව කතන්දර තියෙනවා. දැන් මේ තැනැත්තිය ඒ කියන්නේ ශිරන්ති රාජපක්ෂ යුනෙස්කෝ වෙසක් සැමරුම් සඳහා පැරිස් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රංශ ගිහිලා තියෙනවා. ඒ ප්‍රංශේ ගියේ වෙලාවේ වියදම් කරපුවා තියෙනවා මෙතන නවාතැන් වලට විතරක් වියදම් කරලා තියෙන රුපියල් 1,61,71,465.76ක්. කාගේ සල්ලිද? වලට විතරක්. නවාතැන් වලට විතරක්. ඊට පස්සේ වාහන වලට විතරක් වියදම් කරලා තියෙනවා රුපියල් 75,93,61,756ක්. ඊට අමතරව ගුවන් ටිකට් පත් වලට වැය කරලා තියෙනවා රුපියල් 7,60,399.766ක්. ඊට අමතරව වෙනත් දේවල් වලට තවත් වැය කරලා තියෙනවා රුපියල් 5,43,754.751ක්. එතකොට මේකේ සම්පූර්ණ සමස්ත මුදල මේ වැය කරලා තියෙනවා රුපියල් 2,50,80,681.749ක්. මේ තිලක් රණවිරාජ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අස්සනින් නිකුත් කරපු ලේඛනය මේ තියෙන්නේ. හරි මම මේක දැන් බලන්න මේ කාගේ සල්ලිද? දැන් මේ රටේ මහ ජනතාවගේ සල්ලි. මේගොල්ලෝ වෙසක් බලන්නත් රටේ ජනතාවගේ සල්ලි තමයි උපයෝගී කරගෙන තියෙන්නේ. දැන් මේකෙන්ම තේරෙනවා මේගොල්ලන්ගේ ස්වභාවය කුමක්ද කියන එක. ඒ විතරක් නෙමෙයි. දැන් ඔබ අර පෙර ප්‍රකාශ කළ ආකාරයට දැන් මෙතන තව දෙයක් මම ප්‍රකාශ කරනවා. දැන් මේ ශිරන්ති රාජපක්ෂ 2014 දී අටපිරිකරක් පූජා කරන්න. අටපිරිකරක් හරි අටපිරිකරක් පූජා කරන්න ජනාධිපති වරමුදලින් අරන් තියෙන රුපියල් 3,56,000ක්. දෙයියනේ කරපු පව් වලට පින් ලබා ගැනීම සඳහා විය යුතුයි. ඒ අටපිරිකරක් පූජා කරන්න දෙයියනේ ඒකත් තමන්ගේ දෙයියනේ සල්ලි වලින් කරන්න එපා. තමන් දුක් මහන්සි වෙලා හෝ හම්බ කරා නම් අඩුතරමින් හොරකම් කළා හරි හම්බ කරා නම් දෙයියනේ. ඒ තමන්ගේ තිබෙන ගිණුමෙන් එපා ඒක අටපිරිකර ගන්න. දැන් 2014 අටපිරිකර ආරම්භ තියෙන්නේ ජනාධිපති අරමුදලින් රුපියල් 3,56,000ක් වියදම් කළා. දැන් ඒකේ ඊළඟ දෙයක් තමයි දැන් මේ ශ්‍රීරන්ති රාජපක්ෂ මැතිණිය 2008 චීනි සංචාරකය යෙදිලා තියෙනවා. හරි චීනි සංචාරක යෙදිලා ඊට පස්සේ ඒකෙදි ෆොටෝ එකක් කරන් තියෙනවා සුවිශේෂිත. ඒ ෆොටෝ එක ලැමිනේට් කරගන්න ලංකාවේදී ඒකට ජනාධිපති අරමුදලෙන් අරන් තියෙන රුපියල් 9,270ක්. ඒ කියන්නේ මේ ලැමිනේට් කරගන්න රූපෙට ලැමිනේට් කරගන්න. ඔව් තමන්ගේ රූපේ ලැමිනේට් කරගන්න චීන සංචාරකදී ගත්ත ලැමිනේට් කරගන්න ජනාධිපති අරමුදලෙන් රුපියල් 9,270ක් කරන් තියෙනවා. ඉතින් බලන්න මේ මිනිස්සු මොන තරම්ද ජනාධිපති අරමුදල කියන එක තියෙන්නේ දුප්පත් අහිංසක අසරණ දෙමව්පියන්ට ඒ රෝගීන්ට දරුවන්ට යම්කිසි උපකාරයක් කරන්න. හැබැයි ඒකේ මෙයාගේ ලැමිනේටින් කරන්නත් ඒකෙන් සල්ලි අරගෙන. ඒ විතරක් නෙමෙයි. දැන් 2014 අප්‍රේල් මාසේ අවුරුදු උත්සවය තියලා තියෙනවා. කාල්ටන් පෙරපාසලේ. ඒකේ වියදම් වලට කියලා ජනාධිපතිවරු අරමුදලෙන් රුපියල් 6,66,000ක් අරගෙන තියෙනවා. ඉතින් බලන්න දැන් මේ මිනිස්සු මොකද්ද කරලා තියෙන්නේ කියලා. දැන් මේවා මිනිස්සු නොදැනුවත්වද මේ කතා කරන්නේ ආපහු රාජපක්ෂලාව අවශ්‍යයි කියලා ඉවරලා. ඔබ මුලින් කිව්වාගේ මං හිතන්නේ මේක මේ සුළු පිරිසක් එකතු වෙලා මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ටිකක් නේ අරගෙන යන්නේ නේද? දැන් මගේ අතේ මේ තවත් ඊටාම වැදගත් ලේඛනයක් තියෙනවා. මේක කාගේවත් අතේ නෑ. මේක තියෙන්නේ මගේම අතේ විතරයි ඇත්තටම. හරි? මේකේ තියෙනවා මේක මේ රහසිගතයි කියලා ගහලා තියෙනවා. හරි?
මේකේ මෙන්න මේ තියෙන්නේ තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ වාර්තාවක්. ඔව් අපි ඊළඟට අහන්න ගියත් ඕක තමයි ඇත්තටම. මේ මං කියන්න හදන්නේ තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ වාර්තාවක් ගහලා තියෙනවා. දැන් මේ පරීක්ෂණ යට කරන්න ගහලා තියෙන්නේ නිකන් නෙමෙයි. යට කරන්න. යට කරන්න. උඩ මාත් කරන්නේ. මේ තියෙන්නේ අස්සන් සහිතව ගහපු මේ වාර්තාව. මම මේක බොහොම අමාරුවෙන් ගත්තා. ඒ කාගේ අස්සනද දාලා තියෙන්නේ? මේකේ තියෙන්නේ එවකට කොළඹ අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඩී.ආර්.එල්. රණවීර. හරි 2012 පස්වෙනි මාසේ 23 වෙනිදා තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. මේක යවලා තියෙන්නේ කාටද? යවලා තියෙන්නේ එවකට පොලිස්පති ධූරය දැරූ එන්.කේ. ඉලංගකෝන්ට. මේ තියෙන්නේ මේ මගේ අතේ සම්පූර්ණ ඒ කියන්නේ ඔය ලිපියේ මුඛ්‍ය අදහස ඇවිල්ලා තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ නතර කරන්න කියන එක. නතර කරන්න. මේක මම ඔබට කියන්නම් මේ කතන්දරේ. ඔව් ඒකට අපි ඊළඟට අහන්න හදපු ප්‍රශ්නේත් ඕක තමයි මේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධව කතා කරනකොට තාජුඩීන් ඝාතනයත් ඔයත් එක්කම එළියට එනවා. ඒක ගැනත් අපි කතා කරමු ටිකක්. දැන් ඇත්තටම දැන් මේ රහස් මේ වාර්තාවේ තියෙනවා මේකේ සිරස්තල ඒ කියන්නේ හිඩිම වශයෙන් දාලා තියෙන්නේ අංක WP KQ 6543 දරන කාර් රථය අනුදුරකට භාජනය වී ගිනිගෙන මොහොමඩ් වශීම් තාජුඩීන් යන අය මිය යාමට අදාළ විමර්ශනය. දැන් මේකේ විශාල මේ කරුණු ටිකක් තියෙනවා මම සේරම කියවන්න යන්නේ නැහැ. ඔබට ඕන කියවන්නත් පුළුවන් මට. ඒ හැකියාවක් තියෙනවා. නමුත් මම මෙතන විශේෂිත කරුණක් අපි ටිකක් විතර කියවමු අපේ කාල වේලාවත් එක්ක. මේකේ අන්තිම පැරායක මම කියන්නම්. ඒ අන්තිම පැරායක මෙන්න මෙතන තියෙනවා. හරි මේ ටික මම කියවන්නම්. මේ ඔහුගේ අස්සන රණවීරගේ ඒ ටික කියන්න. දැන් මෙතන මේක කියවන අතරතුර මම තව දෙයක් ප්‍රකාශ කළ යුතුයි. දැන් මේ රණවීර කියන්නේ කවුද? දැන් මේ තාජුඩීන් පරීක්ෂණ යට ගහපු එවකට මේ කොළඹ අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂවරයා වශයෙන් දරූ මේ පුජ්‍යලයා පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දක්වා උසස් වීම ලැබුවා. දැන් ඉතින් අපි දන්නවා අනුර කුමාර දිසානායක මහත්තයත් ආණ්ඩුවත් විශේෂයෙන්ම මේ තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් බරපතල විදියට කතා කරා. තමන් බලයටපත් වුණොත් මේ අයව මං හිතන්නේ ගෝල් පේස් ගෙනලා එල්ලන්න සයිස් එකට තමයි කතා කරේ. හැබැයි අද වෙනකොට මේ පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු කරුණක් අපිට දැන ගැනීමට හැකියාවක් නැහැ මොනවා වෙනවද කියලාවත් දන්නේ නැහැ. දැන් මේ පරීක්ෂණ යට ගහපු රණවීර දැන් කොහෙද ඉන්නේ? මේ ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක. හරි. දැන් මේ ආණ්ඩුවේ පිට ආණ්ඩුවක නෙමෙයි. මේ ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක. ඒ කියන්නේ රවි සෙනවිරත්න මහත්මයා අමාත්‍යාංශයේ ලේකම්. එතකොට අමාත්‍යාංශයේ ඇමති තමයි විජේපාල ආනන්ද විජේපාල මහත්මයා. නියෝජ්‍ය ඇමති තමයි සුනිල් වටගල මහත්මයා. එතකොට ඒ අමාත්‍යාංශයේ උපදේශක කවුද? තාජුඩීන් පරීක්ෂණ යට ගහපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර. ඔන්න තත්ත්වෙදී. දැන් මට මතකයි දැන් ඊයේ වගේ පෙරේදා වගේ ආරංචියක් ලැබුණා. తాවකාලිකව මෙයාට දැන් මේ දවස්වල ගෙදරලු ඉන්නේ. අමාත්‍යාංශයට එන්නේ නැtei කියලා කරා. කෙසේ වෙතත් තාවකාලිකව නිවාඩු යවලාද? නෑ මේ දිගටම ඔහුට මේ අපි මේ වගේ කරුණු එල්ල කිරීම හේතු කොටගෙන අමාත්‍යාංශෙත් ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවලු. මොකද මිනිස්සු අහනවලු ප්‍රශ්න දැන් ඔයා මේ පරීක්ෂණයට ගහලා කොහොමද ඔක ඇතුළට වල රිංගලා ඔය ඇයි ඉන්නේ කියලා. හරි මේ තමන්ගේ ගැලවිල්ලට මේ ඉන්නේ ඔය දැන්. එතකොට මේ සම්බන්ධව දැන් ඔබලා නිතර කතා කරා විශේෂයෙන් මම හිතන්නේ ඔබගේ channel එක ඇතුළේ මේ සම්බන්ධව එතකොට ඔය පරීක්ෂණ කණ්ඩායම් වලින් පොලිසියෙන් පොලිස්පතිතුමාගේ මොන හරි ප්‍රතිචාර තියෙනවද මේ සම්බන්ධව? නෑ එහෙම ප්‍රතිචාරයක් නෑ ලොකු ගෙහෙම ඉතින්. දැන් මම මෙතන දැන් මේ අතරතුර මම කියන්නම් මේ මොකද ඔබ කියන්නේ බොරුවක් නම් ඔබට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඔබ කියන්නේ ඇත්තක් නම් ඒ පිළිබඳව සොයා බලන්න පුළුවන්. ඒක බොරු කියන්න බෑනේ. ඉතින් මේ වාර්තාව මගේ අතේ තියෙනවා නම් එයාගේ අස්සන තියෙනවා නම් මේ ලේඛන තියෙනවා නම් දිනේ තියෙනවා නම් මේකේ මේ උඩ රෙෆරන්ස් නම්බර් හිටන් තියෙනවා නම් හරි මේක බොරු කියන්න බෑනේ. දැන් මේකේ මම අන්තිම පැරායක කියන්නම් මෙම මරණයට අදාළ ඒ කියන්නේ තාජුඩීන් මරණය මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව රජයේ රස පරීක්ෂකගේ වාර්තාව මෙතෙක් ලබා දී නැති අතර සිද්ධිය වූ ස්ථානයේ නැරඹූ රජයේ රස පරීක්ෂක නිලධාරීන් අදහස් දක්වනු ලැබුවේ අනුතර හේතුවෙන් පෙට්‍රල් ටැංකියේ සිට එන්ජිම ඉන්ධන සපයන නලය පළුදු වීම හේතුවෙන් ඉන්ධන ගලා යාම සහ වාහනය සහ කොන්ක්‍රීට් බැම්මේ ගැටීම හේතුවෙන් ඇති වූ ගිනිපුළුඟු නිසා වාහනය ගිනිගෙන ඇති බවයි. ඉතින් ඒ වගේම තියෙනවා ගින්නට බඳුන් මෙම මරණය එසේම සිහි මෙම සාජුඩීන් නැමැත්තා සිහි නැතිවීම හා ගින්නට බඳුන් වීම හේතුවෙන් මෙම මරණය සිදු වී ඇත. හරි. දැන් එහෙම කියලා ඉවරලා පරීක්ෂණේ එතනින්ම නවත්තලා දාලා තියෙනවා. හරි. මේකෙන් තියෙන මේක අධිකරණ වෛද්‍යවරයාගේ අදහසට අනුව අදහස බවට දැන ගැනීමට ලැබී ඇත්තේ රථය අධික වේගයෙන් ගොස්
යමක ගැටීමෙන් ඇතිවන ගැස්සීම හේතුවෙන් රියදුරුගේ සුසුම් නාවට හානි විය හැකි බවත් එසේ සිහි නැතිවීම සහ ගින්නට බඳුන් වීම හේතුවෙන් මෙම මරණය සිදු විය හැකි බවය. දැන් එතකොට මේක මේ හදිස්සි අනතුරක් අර නාරාහෙම්පිට ශාලිකාවේ බිත්තියේ හැපිලා සිදු අනතුරක් කියලා ඉවරලා මේ විදියට එතනින් ගිනිගෙන සිදු මේ පරීක්ෂණ යට ගහන්න රණවීර කටයුතු කරා. නමුත් අපි දන්නවා මම කෙටියෙන් කියන්නම් වෙලාව ගන්න නැතුව මේ ඇත්තටම මේ තාජුදීන්ව ඔය ශිරන්ති රාජපක්ෂලා එකතු වෙලා තමයි ඝාතනය කරේ. මොකද ඒ තාජුදීන් ඊට පැය කිහිපයකට පෙර අත්අඩංගුවට ගත්තා. තිමිරිගස්ස ඇදී ඒ එන පැවති අත්අඩංගුවට අරගෙන ඉවරලා ඔහුට ගහලා ඔහුගේ මේ කඳකල වලට යකඩ බොළු වලින් ගහලා කඩලා ඔහු අහෙම්බත් කළා. ඊට පස්සේ ඔය කියන ශාලිකා ශාලාවට ළඟට ගෙනල්ලා ඒ ඩ්‍රයිවර් සීට් එකේ නෙමෙයි මරනකොට තිබුණේ මිනිහ. අනිත් පැත්තේ සීට් එකේ තිබුණේ. දැන් ඇක්සිඩන්ට් එකක් වෙනකොට නම් හරිනම් ඩ්‍රයිවිං සීට් එකේ ලෝගන ගිහලා ඩ්‍රයිවිං සීට් එකේ වැටලා එතන ඉපැයි මිනිහා ඉන්න. හැබැයි ගිනිගෙන දැනකොට මල සිරුර තුනිය අනිත් සීට් එකේ. ඒකෙන් පැහැදිලිව තේනවා ඒ සීට් එකේ තියාගෙන පුජ්‍යලයව ගෙනල්ලා මේ සීට් එකේ වෙන පුජ්‍යලෙක් ඩ්‍රයිවිං කරගෙන ඇහිල්ලා ඒ බිත්තියේ හප්පලා පෙට්‍රල් දාලා ගිනි තියලා තමයි මරලා තුනේ. හැබැයි ඒ මරණය අදටත් ওই විදියට. දැන් එතකොට ඒ මරණ පරීක්ෂණ යට ගහපු රණවීර අමාත්‍යාංශයේ උපදේශක. මෙන්න මේකයි தත්ත්වය තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේවා එකක්වත් අපිට සුළු කොට තැකිය හැකි දේවල් නෙමෙයි. මොකද අපි එදා පටන් අරගගල කරේ ප්‍රශ්න කරේ අපි මේ ආණ්ඩුව සමග හෝ වෛරකින් ක්‍රෝධකින් එහෙම නෙමෙයි මේ අදහස් පවා අපි ප්‍රකාශ කරන්නේ. අපි කියන්නේ මේ රාජපක්ෂලා සිද්ධ කර මේ වංචා මිනීමැරුම් අපරාධ මූල්‍ය අපරාධ මේවා ඉස්මතු කරලා මේගොල්ලන්ට විරුද්ධව පරීක්ෂණ පවත්වලා ඉක්මනින් අවශ්‍ය නීතිමය ක්‍රියා කරන්න. මේගොල්ලෝ නඩු දැම්මට පස්සේ නඩුවෙන් නිදහස් වෙන එක නොදහස් වෙන එක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් අපිට ප්‍රශ්නයක් නෑ. මේ නඩුවෙන් ඒගොල්ලෝ නිදහස් වුණා ඒත් ප්‍රශ්නයක් නෑ. එතකොට අපිට කිව්වා රයිට් කරුණු ඔප්පු කරගන්න බැරුව නිදහස් වෙනවා ප්‍රශ්නයක්. කරන්න දෙයක් නෑ එතකොට අපිට. හැබැයි ඔප්පු කරගන්න පුළුවන් විදියට පරීක්ෂණ අංශත් කටයුතු කරන්න. හේතුව මොකද මේ අපි දන්නවා අර පෙර ප්‍රකාශ කරන හැම තැනම රාජපක්ෂලාගේ මිනිස්සු රිංගලා ඉන්නේ ඔය තැන්වල. පරීක්ෂණ අඩපණ කරන්න. එතකොට දැන් මේ පරීක්ෂණ හරියට කෙරෙන්නේ නැතුව මේවා නිකන් ඇද අර ඉබිගමනේ අර ඉබ්බ කොළඹ යනවා වගේ ඉතින් මෙහෙම ගිහිල්ලා මේ පරීක්ෂණ කරන්න බෑ. මේවා ඊට වඩා ඉක්මන් විය යුතුයි. නැත්නම් සිද්ධ වෙන්නේ යාපාන ආණ්ඩුවට වෙච්ච දේ තමයි මේ ආණ්ඩුවටත් වෙන්නේ ඇත්තටම. එකපාරට බලවට. හොඳේ. ඒ නිසා මේ පරීක්ෂණ ඉක්මන් කරන්න. එහෙම ඉක්මන් කරන්නේ නැති හින්දා තමයි ඔය රාජපක්ෂලාද කෑකෝ ගානේ. නාමල් රාජපක්ෂලා කෑකෝ ගානේ. ඒ කල්ලි කණ්ඩායම් කෑකෝ ගානේ. කෝ අපිට පරීක්ෂණ කෝ අපිට අරව කරා මේව කරා අපිට විරුද්ධව ගත්ත ඇක්ෂන් එක මොකද නඩු දැම්මද ඔය හිරේ දැම්මද පුළුවන් නම් දාලා පෙන්නන්නකෝ. දැන් ඒ චණ්ඩි පාට් එක ඇයි දාන්නේ? ඇයි දාන්නේ මේවා වෙන්නේ? විතරකුත් නෙමෙයි දැන් ඒගොල්ලෝ කණ්ඩායම් කල්ලි ගහිලා විශේෂයෙන්ම ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ට විශාල වශයෙන් තමහලට බොරු චෝදනා කරමින් ලොකු ප්‍රචාරණයක් කරන් යනවා. ඒගොල්ලෝ ලොකු ජවයක් ලබනවා. දැන් මේගොල්ලෝ කියනවානේ ගල් අඟුරු බංචා ඔය ලාල් කාන්තගේ ගෙදර කන්ටේනර් 200 302 අර රන්වලගේ උපාධි සහතිකය. හැබැයි රන්වලගේ උපාධි සහතිකය කතා කරන උන් කවුරුවක්වත් කතා කරන්නේ නැන්ද යෝෂිත රාජපක්ෂ නායක හමුදාවට බැඳුනේ හොර සහතික දීලා කියලා ඒව කතා කරන්නේ නැහැ නේද කවුරුත්. අඩුතරමින් ওই පාර්ලිමේන්තුවේ ඉන්න මේ ආණ්ඩුවේ ඉන්නට තේරෙන්නේ නැද්ද යකෝ බල අපේ රන්මලයා ගැන කතා රන්වල ගැන කතා කරන්නේ බලහගේ අර නාවික හමුදාවේ පුතත් මේ විදිහට කරා කියලාවත් අඩුතරමින් ඒ වචනේවත් මතක් කරලා දෙන්නේ නැහැ නේ අඩුතරමින් කතා කරන්නේ. ඔය කන්ටේනර් බදු ගැන කතා කරන සීනි බදු වංචාව කරේ කොහොමද කියලා කතා කරලා පෙන්නන්නේ නැහැ නේද? ඒව මතක් කරලා දෙන්න ඕනේ එතකොට කට වෙන්නේ. ගල්ලංගුරු වංචාව කරනකොට පෙන්නලා දෙන්න ඕනේ කොහොමද මිග්ගාන ගනුදෙනුනේ ඔයගොල්ලෝ ගැහුවේ කියලා සල්ලි. ලාල් කාන්තගේ ගේ එකක් ගැන කතා කරනකොට අහන්න ඕනේ කොහොමද අර මල්වානේ ගේ හැදුවේ කොහොමද? අර කතරගම තියෙන මේ ජී රාජපක්ෂගේ ගේ රාජපක්ෂ ඇයි ඒව අහන්නේ? සහ දැන් ටොරින්ටන් එකේ තියෙන ගේ අහන්න බැරි ඇයි? අනික පැහැදිලිවම මේ ලාල් කාන්තගේ ගේ දැනගන්න ඕනේ ආණ්ඩුවේ මැති ඇමතිවරුත් කට ඇරලා ඒ එනකොට ඒවට නිසි ප්‍රතිචාර දක්වන්නත් දැනගන්න ඕනේ ඇත්තටම. හරි. ඒ නිසා තමයි දැන් මේ පරීක්ෂණ අඩපණ වීම සහ ආණ්ඩුවෙන් හරි ප්‍රතිචාරයක් මේ අයට නොලැබෙන හින්දා තමයි මේගොල්ලෝ දැන් බොරුවට මේ ජනතාව කුලප්පු කරමින් ජනතාව රවට්ටමින් නාමල් රාජපක්ෂලා 2029 ජනාධිපති අපේක්ෂකයා කියලා එන්න හදන. හැබැයි එන්න වෙන්නේ නැහැ ඒක. මොකද කතාවක් අපි ඒක වෙනම විග්‍රහ කරන්න ඕනේ. දේශපාලන කරුණක් වශයෙන් කියන ඒ කතන්දර වෙනම ගන්න ඕනේ. බයි මෙන්න මේකයි தත්ත්වය. ඉතින් ඒ නිසා අපි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ රාජපක්ෂලා එදත් හොරකම් කරා අදත් හොරකම් කරන තවමත් ඒ දේ තියෙනවා. හොරකම් කරපු සල්ලි වලින් තමයි ජීවත් වුනේ. තවමත් ජීවත් වෙන්නේ කවදා හරි මහින්ද රාජපක්ෂ දැන් 1970 පාර්ලිමේන්තුවට ආවේ ජනතාවේ සල්ලි වලින් ජීවත් වුනේ ජනතාවේ සල්ලි වලින් දැනට ඉන්න නිවසත් ජනත පිට මිනිහෙක්ගේ කවදා හරි මැරුවට පස්සේ පෙට්ටියක් කියයි ගන්න සල්ලි නැහැ
මෙන්න මේකත් අරන් දීපල කියලා ඒකත් ජනතාවට බැර කරන්න බැරි කමක් නෑ. ඒ නිසා එහෙන් බලන විට රාජපක්ෂලාගේ මුළු පරපුරම බලනකොට අන්ත දූෂිත පවුලක්. ඉතින් මේ අයට මේගොල්ලන්ට නාමල් රාජපක්ෂට නැවත මිනිස්සු මේ විදිහට පස්සේ යනවා නම් ඒ මිනිස්සු වෙන්න බෑ ඇත්තටම. හරි නිසා මිනිස්සු මේවා අවබෝධයෙන් අපි මේවා ඇඟ කහනවට කට කහනවට ඇඟේ තියෙන අමාරුවකට කියනවා නෙමෙයි. මේ සැබෑ යථාර්ථයයි මේක අපි කියන්නේ. හරි මේ යථාර්ථයේ මිනිසුන් තේරුම් ගත යුතුයි අවබෝධ කරගත යුතුයි මොකද අපි නොදැන ගියොත් අර දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරම කියලා කතන්දරයක් තියෙන නිසා අපි මේවා දැනගත යුතුයි දැනගත්තොත් තමයි අපිට නිවැරදි මාවතේ යන්න පුළුවන් නැත්නම් අපිටත් තියෙන කතරගම නොදැනුමාවත කියලා අතරමං වෙන්න නිසා මේ අපි කියන දේවල් එකක්වත් බොරු නෙමේ ඕන්නම් පරීක්ෂණ පවත්වන්න අපිට විරුද්ධ වුණක් කමන්නේ පරීක්ෂණ පවත්වලා අපි වැරදි නම් අපිව හිරිය දාන්න නැත්නම් අර ගොල්ලන්ගේ ඒ විදිහට කරන නිසා ආණ්ඩුවට අපි කියන්නේ බලපෑමක් කරන්නේ මේවා පිළිබඳ පසු පැවෙන්න ඉඩ තියන්න එපා ඉක්මනින් මේ අයට විරුද්ධව පරීක්ෂණ කඩනම් කළා මේ කරුණු ඉදිරිපත් කර කරුණු පමණක් නෙවෙයි වෙනත් කරුණු සම්බන්ධව මීට වඩා දැඩි පියවරක් ගත යුතුයි කියන එක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අත්තට. හරි බොහොමත්ම ස්තුතියි ශ්‍රීලාල් ප්‍රියන්ත මහතා. අද අපි සාකච්ඡාවට ගත්තේ ඕපන් නිවුස් වලින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිළිබඳව විශේෂයෙන්ම එතුමිය සම්බන්ධ තියෙන නිවාස ඒ වගේම ඉඩකඩම් ඇගේ බැංකු ගිණුම් ඒ විතරක් නෙමෙයි තාජුදීන් ඝාතනය මේ වගේ බොහෝ දේවල් අපි කතා කළා. ඉතින් අද අපේ වැඩසටහන සම්බන්ධ වුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීලාල් ප්‍රියන්ත මහතා. අපි ශ්‍රීලාල් ප්‍රියන්ත මහතාට ඉතාම ස්තුතිවන්ත වෙමින් ආයිබෝවන් කියලා වැඩසටහනෙන් සමුදෙනවා. ආයිබෝවන් ශ්‍රීලාල් මහතා. ආයිබෝවන්. ඔව් ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබට අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවට නැවත වතාවක් කියනවා අපි මේ සියලු වැඩසටහන් කරන්නේ ඔබව නිරන්තරයෙන් යාවත් කාලීන කරවමින් ඔබට තියෙන දැනුම අලුත් වැඩියා කරන්නටත් අනෙක් පැත්තෙන් ඔබ නොදන්නා කරුණු ඔබට නැවත නැවත කියා දෙන්නටත් ඒකේ හේතුව ඇවිල්ලා මේ රාජපක්ෂ පවුලටවත් වෙන කාටවත් අපි හිංසාවක් පීඩාවක් වාචික අපහරණයක් කරන්නට නෙමෙයි අපේ හුදෙක්ම බලාපොරොත්තුව අපේ රටේ අහිංසක පොදු මහ ජනතාව දැනුවත් කරමින් බොරු දේවල් වලට බොරු ප්‍රචාරණ වලට ඒ ප්‍රොපගැන්ඩාස් වලට රැවටෙන්නේ නැතුව ඇත්ත දේ ඇති සැටියෙන් දකින්න අවශ්‍ය දැනුම ඔබට ලබා දෙන්න. ඉතින් අපි හිතනවා ඔබ ඒක තේරුම් අරගෙන දැනුවත් වෙච්ච පුරවැසියෙක් විදියට ඔබ රට තුල හිටියොත් තමයි ඔබට ඔබේ අරමුණු කරා ළඟා වෙන්නට පුළුවන්. එහෙම ළඟා වෙන්නට අවශ්‍ය උපකාරයක් ලෙස ඊටාම සුළු උපකාරයක් කරන්න තමයි අපි මේ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ඉතින් අමතක කරන්න එපා අපේ channel එක subscribe කරන්න. සුපුරුදු පරිදි ඔබේ වටිනා අදහස් අපට ලියලා තියන්න. අපි අදට ඔබෙන් සමු අරගෙන එනවා නැවතත් දවසක ඔබ හමුවන්නට ඕපන් නිවුස් වලින් තවත් මෙවැනිම වූ වැඩසටහනක් අරගෙන. එහෙමනම් ගිහිල්ලා නම් අදට ඔබ සැමට සුබ දවසක්. ආයිබෝවන්.